මම ඊයේ ධර්මදේශනාවට ගියපු වෙලාවේ අලව්වේ මම යනකොට බණ පීස් එකක් දාලා තිබුණා කවියෙන් කියන බණ. මම ගිහිල්ලා ආගෙන හිටියා බණ. මම ඒ අතරේ බැලුවා ඇවිල්ලා ඉන්න මිනිස්සු බණ අහනවාද කියලා අර සද්ද විකාශන යන්ත්‍රේ මහ හඬින් දාලා තිබ්බාට නෑ මෙවුන් කේල් ගෙඩි ගිලිනවා කවුම් ගිලිනවා තේ බොනවා ඕපා දූප කියනවා නානා ප්‍රකාර කෙලියක් පේනවා මට. මම එව්වත් අධ්‍යයනය කරමින්ම බණ ඇහුවා. පෙන්නුවේ ධර්මදේශනාවේ තිබ්බේ පුතා රණ කකුළු ජාතකේ. ඔගේ චරිත පහක් තිබ්බා. රණ කකුළුවයි තුරුණු බෝසත් තාපසතුමායි කාකයි කාකී නයයි. රණ කකුළුවයි තරුණ බෝසත් බ්‍රාහ්මණයයි මේ ඇත්තෝ දෙන්නා කල්යාණ මිත්‍රයෝ. කාකයි කාකී නයයි යාළුවෝ. අර තාපසයාගේ ඇස් දෙක පුතා මැණික් දෙකක් වාගේ පාරිශුද්ධ රුධිරයෙන් බබලවමින් කෙලෙස් විරහිත දමනය කළ කෙලෙස් ධර්මයන් බොහෝමයක් ඇති හින්දා හරිම ලස්සනයි කාන්තිමත්. අර කාක්කගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු පුතා. කාක්කගේ ගෑනිට බබෙක් හම්බෙන්නලු. කාක්කගේ ගෑණි දැන් අර තාපසයාගේ ඇස් දෙකට ආසාවෙන් ඒ ඇස් දෙක කන්න ඕනේ. ඒ කාකී හිතනවා තනියෙන්. හිතලා මට මේ ඇස් දෙක කන්න නම් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් මට බබා හම්බෙන්න ඉන්න හින්දා මම මගේ මිනිහට කියනවා මට දොළ දුකක් තියෙනවා. ඒ හින්දා අරකගේ ඇස් දෙකම ඕනේ කියලා. ඒගොල්ලෝ මේකි බුදිය ගත්තා දැන් කාකා එන්න කලින්. ගෑනු පුතුම ගෑනු ඉන්නවා පුතා. කාකා එනකොට ගෑණි බුදි. අසනීප වෙලා කියලා. කාකා ඇවිල්ලා අහනවා සොඳුරිය. අසනීපයක්. ඒ වෙලාවේ කපුට දෙනවා කියනවා. ඔබ සතුටු වෙන්නේ ඒත් මට දුක දැනෙන කාරණාව. ඔබ පියාණ කෙනෙක් වෙන්නට යනවා. කාකා ඇත්තටම සතුටු වෙනවා මං තාත්තා කෙනෙක් වෙන්න යනවලු කියලා. රවුමක් ගිගිල්ලිලා ඇවිල්ලා මොනවද කන්නේ මාතා කියලා වුණා කිව්වා. ඒ කියතකොටම කිව්වා අර තාපසයාගේ අත් දෙක කන්න ඕනේ කියලා. කාකා හොඳටම බය වුණා. කාකා හොඳටම බය වුණා මේ උත්තරීතර නරේන්ද්‍රයෙක් වෙච්ච මේ තාපසයාගේ අත් දෙක මා කෙසේ නංගන්නද? ඒකවල කල්පනා කර කර ඇවිදලා ආපහු ඇවිල්ලා කියනවා වෙන ආසයි එකක් කියන්නකෝ. මේකක් නැතුව වෙන ආසයි එකක් කියන්නකෝ කියලා කිව්වා. කපුරු දෙනවා දෙන්නෙම නෑ වෙන එකකට කැමැත්ත. අරකගේ ඇස් දෙකම කන්න ඕනලු. කරන්න දෙයක් නෑ දැන් කාකා නැත්තම් මැරනවලු කියලා කියනවා. කාකා හිතේ දුකෙන් බිරිඳට තියෙන ආදරෙන් කෙලෙස් බර ලෝකේ කල්පනා කර කර ඉන්නකොට මිත්‍රයා මතක් වෙනවා. ණයාව. ඒගොල්ලෝ ඉන්න තල් ගහට එහයින් හුඹහේ ඉන්නේ. යනවා. ගිහිල්ලා හුඹහේ වහන. වහනකොට ණයා එනවා. බොහොම කාලෙකින් මොකද උඹාවේ? කියනවා කාරණා. මෙහෙම එකක් වෙලා. ඒත් මං කොහොමනම් මේ නරේන්ද්‍රයේ ඇස් දෙක ගන්නද? මට ගන්න බෑ. මේකට උඹට පුළුවන් උදව්වක් තියනවා නම් කරපන්. උඹගේ පාප මිත්‍රයෝ ගැටි. පෞකාර මිත්‍රයා එක ගත්පයින් හරි මං එනවා. ඕක ඇවිදගෙන එනකොට මං තනකොළ ආස්සේ හැංගිලා ඉඳලා ඕකට කනවා එතකොටම වැටෙනවා උඹ ඇස් දෙක ගලවගන්න. ඔහොම සිද්ධි නැද්ද බලන්නකෝ අපේ ගම් වල. කාකා ණයට කිව්වා ණයට ලෑස්ති වුණා. පව්කාරයා ලෑස්ති වෙලා ගින් තනකොළ ගොල්ලේ හැංගිලා ඉන්නවා පව්වදා. කාක්කත් ඇවිල්ලා තල් ගහේ වහලා බලාගෙන ඉන්නවා දැන් අර කනවා මේක වැටෙනවා මං ගලවනවා ඇස්. ගලවලා අරකිගේ දොළ දුක සංසිඳවනවා. අර
රණ කකුලුවා ඉන්න විලට තාපසයා එනවා හැමදාම වතුර ගන්න. වතුර ගන්න ඇවිල්ලා අර රණ කකුලුවා ලොකු කකුලුවා එනකොට සලු කොට දාලා කකුලුවා එල්ලෙනවා. සලු කොට එල්ලිච්චාම සලු කොට එල්ලගෙන කකුලුවාව පිරිමැදලා කකුලුවාට ආදරය කරලා දුක සැප බලලා ටිකක් පරිසරයේ අරගෙන ඇවිද්දවලා කකුලුවාව ආපහු පොකුණෙන් තියලා වතුර අරන් යනවා. එදත් ඇවිල්ලා පුතා කකුලුවාට සලු කොට දාලා අල්ලගෙන පරිසරයේ පොඩ්ඩක් ඇවිදගෙන ආපහු කකුලුවාව පොකුණට දාන්න එන්නකොටම කෑව නැහැ. නායා කන කොටම පුතා එහෙමම සේමුරුජ්ජා වෙලා වැටුණා කකුලුවා විසි වුණා. කකුලුවා විසික්කා වෙලා තනකොළ ගොල්ලේ බලාගෙන ඉන්නවා යාළුවට මොකද වුනේ කියලා. එතකොටම කාක්කා ඇවිල්ලා වැහුවා පපුව උඩ. කකුලුවා බලනකොට මේකම ඇත් දෙක ගලවන්න හදනවා. විජාට දුවගෙන ගිහිල්ලා කකුලුවා ඔකගේ දිනානේ කොකු අඬු දෙකක් එක අඬකින් අල්ලගත්ත කකුලුවාගේ බෙල්ල දිව එළියට එනවා. කාකගේ බෙල්ල තද කෙරුවා කකුලුවා දිව එළියට ආවා. ඒගොල්ලෝ ආපහු ගුරුල් කළාවත් මොකද කරන්න හදන්නේ? ඒක අපිට කිව්වා කාරණා. මගේ තාපස යහළුවාට මේ ඉරණම උනේ කොහමද? මට මේ වැඩි කරගන්න ක්‍රමයක් නැතුව මගේ යාළුවාගේ උපකාරයක් ගත්තා අර ණයා කෑවා. ඒගොල්ලෝ කකුලුවා දැන් කාක්කගේ බෙල්ලෙනුත් එක අඬකින් අල්ලලා හිර කරගෙන ණයා ඉන්න තැනට ගිහිල්ලා අල්ලගත්ත ණයාගේ බෙල්ලෙන් අනිත් අඩුවේ. අල්ලගෙන දෙන්නම් මෙහෙම කරලා තියාගෙන තද කරලා ආනවා තොපි ඇයි මෙහෙම කෙරුවේ? මේ වාගේ පිම්මන්ත බෝසත් චරිතයකට දුෂ්ටයෝ ඇයි මේ වැඩේ කෙරුවේ? තොපේ ගෑන්ට කන් දෙකක් ඇත්තෙම නැහැ. ඒ හම්බෙන්න ඉන්නේ කාට ඒ තරම් කරුමයක් පරිසම් දීලාද දෙන්නේ. මේ තාපසයාගේ ඇස් දෙක ගලවන්න නායාගේ බෙල්ල හිර කෙරුවා මැරෙන්නම. හිර කරනකොට කෑ ගැහුවා මරන්න එපා කියලා. ඒක අපිට කිව්වා දැන් මේ තාපසයාට කාපු දැනට කට තියලා විස උරෝලා තාපසයා නිරුපද්‍රිත කරලා දුන්න නැත්නම් තෝ මරනවා. ඒක අපිට කැමති වෙලා කාපු දැනට කට තියලා ආපහු විස උරෝලා ණය සියලුම විස ගත්තා. අරගත්තාම තාපසයා නිරුපද්‍රිතව නැගිට්ටා. තාපසයා නැගිටලා බලනකොට තමන්ගේ යාළු රණ කකුලුවා සත්තු දෙන්නෙක්ගේ බෙලි දෙකෙන් අල්ලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ තාපසයා කියනවා මිත්‍රය මේ අහිංසක සතුන්ට උඹ කුමකට නම් හිරිහැර කරන්නේ? මහා පාපයකට කර තියන්නේ නැතුව වුන් දෙන්න අතරපා. කකුලුවා කියනවා මිත්‍රය තාපසතුමනි මේ වාගේ දුෂ්ටයෝ මේ ලෝකයේ ඉතුරු කෙරුවා. අද ඔබ වහන්සේට හෙට තව එක්කුට විනාශයක් කරනවා මිසක් මෙවුන්ගේ සුබඵල නැහැ. ඒ හින්දා මින් මත්තට මෙවැනි දේ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනෑ කියලා කතුරු දෙකක් වාගේ අඬු දෙකෙන් තද කළා මරුවාරු දෙනවා. මරලා විහික්කා. කාකි තල්ගහේ උඩට වෙලා ඉඳලා ආගියතන්න තුයි ගිල්ලිලා ගියා යන්න කන්න ගිහිල්ලා අනුන්ගේ වාගිලින්න ගිහිල්ලා උන් හිටි දැන් නැතුව ගියා. යාළුවොත් නැහැ මිනිස්සුත් නැහැ ඔක්කොම ඉවරයි. අවසානයේ මැරිලා තුන් දෙනාම සතර අපා ගත වුණා. අවීචි මහා නරකාදියට ගියා. තාපසයයි රණ කකුලුවයි දෙන්න සුපුරුදු මිත්‍ර දාමෙන් බවුන් වඩමින් සංසාර ගමනේදී කළ මහා කුසලයන්ගේ ශක්තියෙන් දෙව්ලොව උත්පත්තිය ලැබුවා. පින්නොත්